අයිබෝවන් සුබ දවසක් දුවේ පුතේ හත ශ්‍රේණිය දරුවන්ගේ පවත්වපු අපේ ගණිත පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරන මොහොතට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දුර පුතාලගේ ප්‍රශ්න පත්‍ර ටිකක් විශාල ප්‍රමාණයක් අපිට පරීක්ෂාවට භාජනය කරන්න සිද්ධ වුණා. සහ ඔබ ඉතාම තරගකාරී ලෙස උද්‍යෝගමත්ව මේ පේපර් එකට සූදානම් වෙලා තියෙනවා කියන කාරණාව ප්‍රශ්න පත්‍ර බලද්දී අපිට නිරීක්ෂණය වෙච්ච කාරණාවක්. පේපර් එක හදපු ෆෝමැට් එක ගැන දෙමව්පියෝ හොඳට දන්නවා, දරුවෝ දන්නවා. විශේෂයෙන් පාසලේදී දරුවෝ ලියන පේපර් එකට වඩා ගොඩක් ස්ටෑන්ඩඩ් පේපර් එකක් අපි හැදුවේ. මේක A4 16කින් සමන්විත බුක්ලට් එකක් පේපර් එක. එතකොට කෙටි ප්‍රශ්න 20ක් තිබුණා. කෙටි ප්‍රශ්න 20 දී අපි ලකුණු 40ක් ලබා දුන්නා. ඊගාවට B කොටසේදී ප්‍රශ්න තිබුණා ඔක්කොම 7ක්. 7න් 6ක් දරුවෝ තෝරගන්න ඕනේ. එතකොට ඒකට මේ එක්සෑම් එකට මුහුණ දෙනවා කියලා කියන්නේ සම්පූර්ණ ෆස්ට් ටර්ම් එකේ විෂය දැනුම අපිට දරුවගේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒවත් මම වෙන වෙනම කාණ්ඩ කරලා තියෙනවා. පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික කොටස් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රධාන කොටස් 4කට. ඒවට අදාළ මේ තියෙන පන්තිය ප්‍රථම ස්ථානය ලබාගත් දරුවගේ පේපර් එක බලන්න මේ පේපර් එකේ තියෙනවා පැහැදිලිව එක එක කොටස් වලදී ලබාගත් ලකුණු වලට අදාළ ප්‍රස්තාරය. එතකොට B කොටස හදලා තිබ්බේ සමමිතිය හා කෝණ, කුලක, ගණිත කර්ම, සාධක, දර්ශක, කාලය, සදිස සංඛ්‍යා කියන මාතෘකාව ඔස්සේ තමයි පේපර් එක ඇදලා තිබුණේ. විශේෂයෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගත්තේ තිසුමි සෙත්නදී. අපි තිසුමි දුවට සුබ පතනවා. එයා තමයි ෆස්ට් ටර්ම් එක්සෑම් එකේ අපි වසරේ දක්ෂතම සිසුවා තෝරන්නේ මේ එක්සෑම් එකේ ලකුණු වලින් සහ සෙකන්ඩ් ටර්ම් එකේ එක්සෑම් එකේ ලකුණු වලින්. ඒ නිසා පළවෙනි වාරය තුල ඔබ අපේ සමස්ත ආයතන දෙකේම ලකුණු වලින් දක්ෂතම සිසුවා බවට පත් වෙලා ඉන්නේ තිසුමි. අපි සුබ පතනවා දුවට. බලන්න මේ පේපර් එකට උත්තර ලියලා තියෙන විදිය මම මේකේ PDF එකක් එවනවා ගෲප් එකට අනිත් දෙමව්පියන්ටත් බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට හැම කොටසක්ම අපි හොඳින් පරීක්ෂාවට භාජනය කරලා තියෙනවා දරුවන්ගේ ලකුණු මට්ටම පිළිබඳව. ඊගාවට මේකෙදි විශේෂයෙන් අවධානය යොමු කරපු දේ තමයි දෙවෙනි කොටසට පිළිතුරු ලියද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඒතර මේගොල්ලෝ ග්‍රේඩ් 6 එකට වඩා මේ වෙද්දී ලොකු වර්ධනයක් ලැබලා තියෙනවා දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳව ගත්තාම ලොකු වර්ධනයක් තියෙනවා. පේපර් ලිවීම, එතෙන්දී ලියන්න ඕන නිසි පියවර, එතෙන්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග, මේ හැම දෙයක්ම අකුරටම ගොඩක් දරුවෝ විසින් ඉටු කරලා තියෙනවා. ඒ නිසා ඉගෙන අපි ගොඩක් සුබවතනවා දරුවන්ට. ඒ වගේම තමයි මේ පේපර් එකේ ලකුණු වෙනම කොටසක් මම දැම්මා. ඒ තමයි මූලික දැනුම පරීක්ෂා කිරීමේ ලකුණු 50. ඒකෙදි මට බලා ගන්න පුළුවන් ගොඩක් දරුවන්ගේ ලකුණු අඩු වෙලා නම් ඒ අඩු වෙන්න අදාළ හේතුව. ඒ නිසා මෙහෙම මම හිතනවා මේ පේපර් එක ඔයගොල්ලන්ට රෙජිස්ටර් පෝස්ට් එකෙන් ලැබුණාම බලන්න අපි මේ පේපර් එක තුල දරුවන්ගේ දැනුම පරීක්ෂා කරන්න භාවිතා කරන තියෙන ක්‍රමවේදය පිළිබඳව දෙමාපියන්ට අදහසක් ගන්න පුළුවන්. දෙවෙනි ස්ථානයේ අරගෙන තියෙන මෙතුලි තියන සහ අපි සුවවතන මෙතුලිදුව ලකුණු 95ක් කරන් තියෙනවා. ප්‍රථම ස්ථානයේ ලකුණු 99යි. දෙවෙනි ස්ථානයේ ලකුණු 95ක් ලබාගෙන තියෙනවා. තුන්වෙනි ස්ථානයේ ලබාගෙන තියෙන තෙනුලිකා බෝසදී අපි සුවපතන තෙනුලිකා ඔයා ලකුණු 93ක් ලබාගෙන තියෙනවා. තාම දක්ෂ දියණියක්. ඊගාවට ලකුණු 4වෙනි ස්ථානයේ හිමාරා ගයාශානි එයත් එහෙමයි ලකුණු 89ක් ලබාගෙන තියෙනවා. ලියද්දි පේපර් එකේ මූලික පාඩම් කීපයක පොඩ්ඩක් දැනුම බලන්න ඕනේ. විශේෂයෙන් කෙටි ප්‍රශ්න වලට උත්තර ලියද්දි හොඳට ප්‍රශ්න කියවන්න ඕනේ. ඒක තමයි මම දැක්කදී. පස්වෙනි ස්ථානයේ ලබාගෙන තියෙන්නේ අබිරු මිහිනුල. අපි අබිරුට සුබපතන අබිරු අපේ දෙල්ගොඩ ශාඛාවේ දරුවේ. ඒත් එහෙමයි අබිරු ආගේ විශේෂයෙන් අවධානය යොමු කරන්න ගණිත කර්ම පාඩමේදී තමයි පොඩ්ඩක් ලකුණු අඩු වෙලා තියෙන්නේ. අනිත් පාඩම් හැම එකේදීම ඔයා ඉහළ දක්ෂතා පෙන්නලා තියෙනවා. ඊළඟට ලකුණු 85ක් ලබාගෙන තියෙනවා ප්‍රියා රූෆ්. අපි මාස කීපයකට ඉස්සෙල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෙක්. හරිම උද්‍යෝගයෙන් පන්තිය ආය වැඩ කරනවා. ඒ ප්‍රතිඵල තමයි දුවට ලැබිලා තියෙන්නේ. අපි ප්‍රියා දුවට සුබපතනවා. ඒ වගේම ඉනුලි ස්වස්නා ලකුණු 84ක් ලබාගෙන තියෙනවා. මේ පන්ති ඉහළම ලකුණු ලාභී දරුවෝ අපි ඒගොල්ලන්ට අපේ සුබපැතුම් එකතු කරනවා. විශේෂයෙන් මේ පේපර් එකේ 50න් එහා පැත්තට ලකුණු ගියා කියන්නේ ඒ දරුවෝ ඊගාවට මේකේ සමහර විට පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හොඳ ලකුණු මට්ටමක හොඳ දැනුම මට්ටමක ඉන්නවා. නමුත් අර පේපර් ලියද්දි ප්‍රශ්න කියවීම, එතෙන්දී ප්‍රශ්න කියවලා තේරුම් ගැනීම, ඒ අහන ප්‍රශ්නට ගැලපෙන උත්තරේ යොමු කර ගැනීම, ගලප ගැනීම ගොඩක් දරුවන්ගේ පොඩි අඩුපාඩු වශයෙන් මම දකින දෙයක්. ඉතින් ඒවා හරියයි යම් කාලයක් යද්දි. ඒ වගේම තසඳු ලකුණු 83ක් අරගෙන තියෙනවා තසඳු පුතා. අපි වාටත් සුබපතන අපේ තසඳුට. ඒ වගේම ලකුණු 81ක් ලබාගෙන තියෙනවා සනිදු සත්නිදු. අපි සනිදුටත් සුබපතනවා. ලකුණු 77ක් ලබාගෙන තියෙනවා සදෙස්. අපි ගොඩක් හොඳයි. දිගින් දිගටම මේ ලකුණු වැඩිවීම
දිගින් දිගටම පවත්වාගෙන යන්න පුතේ. ලකුණු 77ක් අරගෙන තියෙනවා. අනුකි යතුම්සා ලකුණු 76ක් ලබාගෙන තියෙනවා. හොඳ ලකුණු මට්ටමක්. ඒ වගේම සිතිජ දම්සත්. ඔයා මේ අවුරුද්ද මුල වැඩ කළා වගේ ලොකු වර්ධනයක් පුතේ මේ තියෙන්නේ. ලකුණු 71ක් අරගෙන තියෙනවා. මම සිතිජ පුතාට ගොඩක් සුබ පතනවා. මොකද ඔයාලා හිටපු මට්ටමේ ඉඳන් ලොකු වර්ධනයක් අපි මේ එක්සෑම් එකේදී දකිනවා. ඒ වගේම ඉහළ ලකුණුලාභී තවත් දරුවෝ ගොඩක් ඉන්නවා. ඔන්නලි අදීසා, ඒ වගේම චතුනි හිමාෂා, ඒ වගේම එලීෂා ෂනෝලි, ගගන නිම්සර ඔයගොල්ලෝ ඉහළ ලකුණුලාභී කණ්ඩායම ඇතුලේ ඉන්නවා. ඒ වගේම දැන් තව වර්ධනය විය යුතු කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් බලන්න 18යි 12 හොඳයි ලකුණු. නමුත් තව ලකුණු වැඩි වුණා නම් හොඳයි. ඉනුක තෙහාන් මේ පාර හොඳ ලකුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් තව ලකුණු වැඩි වුණා නම් හොඳයි පුතේ. ඒ වගේම 23යි 44 ඉඳුසර තව ලකුණු ටිකක් වැඩි වුණා නම් හොඳයි. නමුත් හොඳ ලකුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. සතික හොඳ ලකුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දරුවන්ට අපි සුබ පතනවා. ඒ වගේම තව ලකුණු වර්ධනය කරගත යුතු මට්ටමේ ඉන්න දරුවෝ අංක 773 හොඳයි. නමුත් තව ලකුණු වැඩි කරගන්න මම මේගොල්ලන්ට දාලා තියෙනවා දෙමාපියොත් එක්ක ඇවිල්ලා මාව පොඩ්ඩක් හමු වෙන්න කියලා. මොකද මේ ලබාගෙන තියෙන ලකුණු මට්ටමෙන් තව ඉස්සරහට යන්න අපිට මීට වඩා දේවල් ටිකක් කරන්න වෙයි. ඒ නිසා 773 අංකේ ඒ දරුවාගේ දෙමාපියෝ දරුවත් එක්ක ඇවිල්ලා මාව හමුවන්න. ඒ වගේම 24යි 87 ඒත් එහෙමයි. චුට්ටක් තව ලකුණු වැඩි කරගන්න ඕනේ. ඒ නිසා ඇවිල්ලා අනිවාර්යෙන් මාව හම්බෙන්න. ඒ වගේම 24යි 84 මෙන්න මේ දරුවන්ගේ දෙමාපියෝ අනිවාර්යෙන් මාව ඇවිල්ලා හමු වෙන්න. අපි මේ දරුවන්ගේ ලකුණු මට්ටම ඉහළට ගන්න හොඳ වැඩපිළිවෙලක් පන්ති තුර ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම එයාලගේ මූලික දැනුම වල තියෙන ගැටලු අපි निराකරණය කළ යුතුයි. මේ ලකුණු ලබාගත් දරුවෝ තමුන්ගේ අම්මා තාත්තා එක්ක ඇවිල්ලා පේපර් එකත් අරගෙන ඇවිල්ලා මාත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කළා නම් අපි ඊගාව ස්ටෙප් එකේදී මොනවද හදා ගන්න ඕන අඩුපාඩු කියන එක අනිවාර්යෙන් මම වෙනම පෞද්ගලිකව දරුවන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පේපර් එක ලැබුණ ගමන් ඒ පේපර් එකේ ෆස්ට් පේජ් එක ෆොටෝ එකක් ගහලා මට එවන්න ඕනේ. එවපු ගමන් මම වොයිස් මෙසේජ් එකක් එවනවා. මෙන්න මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඒ නිසා ඔයාට රෙජිස්ටර් පෝස්ට් එකේ පේපර් එක ලැබිච්ච ගමන් පේපර් එකේ ෆස්ට් පේජ් එක ෆොටෝ එකක් ගහලා මට ප්‍රයිවට් මගේ අංකෙට WhatsApp එකක් යොමු කරන්න. ඒකෝර මම මේ පිළිබඳව දරුවට පෞද්ගලිකව දැනුවත් කිරීම කරනවා. එහෙනම් අපි ඊගාව එක්සෑම් එකේදී දරුවොත් එක්ක හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම මම සුබ පතනවා. ස්තුතියි.